දැන් තමයි අපි ඇත්තටම කතා කරන්න යන්නේ මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. දැන් අපි දන්නවා දැන් අර අතන වෙච්ච දෙයක්ම නෙමෙයිනේ මෙතන වෙලා තියෙන්නේ. 3/4 -1/4. දැන් මෙතන හරයන් දෙක සමානයි අර කලින් කරා වගේ. එහෙනම් අවුලන්නේ නැහැ. කොහොමදත් එන්නේ පොදු හරයනේ. බොරුවට මෙයාවත් වැඩි කළා මෙයා මේ පල්ලෙහක් යනවා වැඩි කළා. එහෙම ඕනේ නැහැ. අපි දන්නවනේ කොහොමදත් පොදු එක්ක යන්නේ කියලා. ඊළඟට අපි යනවා කවුද? බෙදීම ඩිවිෂන් කියන කොටසට බෙදීම. ඔබාණ්ඩ මොකද කරන්නේ? බෙදද්දි දැන් මම මේ බෙදීමට කලින් ඕගොල්ලන්ට පොඩි දෙයක් කියලා දෙන්නම්. මේ වචන දෙකක් තියෙනවා දැනගන්න. ගණන් හදති ගොඩක් ඕන වෙනවා. මොකද්ද වචන දෙක? වචන දෙක ඒක නෝට් එකේ තියෙනවා දාලා. නෝට් එක වෙනම දාලා තියෙනවා. වචන දෙක හොඳට අහගන්න. ඒ දෙක හොඳටම ඕන වෙනවා. හරි? මම ඒක ආයෙත් නැවත කියනවා. ගණන් හදද්දිත් ඕගොල්ලන්ට තේරෙයි. එකක් තමයි හරි මම වචන දෙක වෙන පෑනකින් ලියන්න. එකක් තමා මොකක්ද? ඒක ලිය වෙන්නේ නැහැ නේ. පරස්පරය. මොකක්ද ඒක? ඒවා නැත්නම් අපි කියන සාමාන්‍යයෙන් රෙසිප්‍රොකල් කියලා. දැනගන්න ඕන වචන සෙට් එක. රෙසිප්‍රොකල්. මේ කවුද? මේ මොකද්ද? රෙසිප්‍රොකල්. දැන් අපි මම නිකන් ලියනවා 1/3 කියලා. අවුලක් නැහැ නේ. හරි. දැන් මම මෙයාව රෙසිප්‍රොකල් කරන්න ඕන. මෙයාව රෙසිප්‍රොකල් නැත්නම් පරස්පරය කරද්දී වෙනසකට මේ පරස්පරය කියන එක තේරුම තමයි උඩයට මාරු වෙනවා කියන එක. හරිද? උඩයට මාරු වෙනවා. එතකොට මෙයාගේ උඩයට මාරු කරොත් මම මෙයාව රෙසිප්‍රොකල් නැත්තං පරස්පරය කරොත් මොනවද වෙන්නේ? 3ට 1 වෙනවා නේද? මෙයාව තව විදිහකින් ලියන්න පුළුවන් 3 කියලා ලියන්න පුළුවන් නේද? නෝකල තමයි පරස්පරය කියන්නේ. දැන් බැලුවක් අපි දුන්නොත් 2ට 5යි කියලා. එයාගේ පරස්පරය කොහොමද එන්නේ? 5ට 2 කියලා එන්නේ. නේ? 5ට 2 කියලා එන්නේ. ඒක එකක්. පරස්පරය කියන්නේ උඩයට මාරු කරනවා කියන එක. හරි? මෙයාගේ පරස්පරය මේ තියෙන්නේ මෙයාගේ පරස්පරය. ඊළඟ එක හල් එන් කියද්දි හල් නයන්න. හරිද? ඔෆ් කියන එක. ඔෆ් දැන් නිතරම ඔයගොල්ලන්ට ඇහෙන දෙයක් නේ. මොකක් මෙහෙම අම්මලා හරි තාත්තලා අම්මා කඩේට යන්න කියනවා. හරිද? එහෙමත් ඕනේ. ඔයගොල්ලෝ නිකන් ඇහෙනවනේ නිකන් නේ 500න් දෙකක් 500න් දෙකක් කියන්නේ 1000ක් නේ 500න් දෙක ඒක නිකන් මනෝමයෙන් ඔයගොල්ලෝ නිකන්ම ඔහේ එනවනේ නේ 500න් දෙකක් කියන්නේ දෙක වැඩි කරනවා නේ. එතකොට අපි කිව්වොත් 100න් භාගයක් කියදී ඔයගොල්ලෝ මනෝමයෙන් හදලා කියන 50යි නේ. ඒ වගේ මෙතන මේ භාග වලටත් ඒ වගේ තියෙනවා. දැන් ඉංග්‍රීසි වලින් කිව්වොත් off කියලා කියන්නේ මේකට. ඒක 500 of 2. එතකොට මේ 1000 කියලා එන්නේ off. එතකොට මේ හල් නයන්න නැත්තම් මේ off කියන එකෙන් අදහස් වෙන්නේ මල්ටිප්ලිකේෂන් එක ගුණිතයක් වැඩි කිරීමක්. හරිද? කොහේ හරි මේක දැක්කොත් ඒක ඕගොල්ලන්ට ප්‍රායෝගිකව දැනিলাක් තියෙනවනේ නේ 500න් දෙකක්. එතකොට 1000යි. එතකොට 300න් භාගයක් 150යි නේ. ඕගොල්ලන්ට ඒක අර මනෝමයෙන් එනවා. ඒක තමයි මෙතන වෙලා තින්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතින් වැඩි කරලා ඔයගොල්ලෝ උත්තරේ ගන්නවා. එතකොට මෙතන මේ හල් නයන්න. ඒ කියන්නේ off කියන ෆන්ක්ෂන් එකේ කියන්නේ මොකද්ද? වැඩි කිරීමක්. හරි? වැඩි කිරීමක්. අපි වැඩි කිරීමක්. නැත්තම් මොකද්ද? මල්ටිප්ලිකේෂන් කියලා කියන්නේ.
මේකෙන් ගණන් වෙනම හදන්නත් තියෙනවා. හරිද? ඔෆ්. දැන් මම නිකන් උදාහරණයක් ගත්තොත් 300න් භාගයක් වගේ ගන්නවා. නැත්නම් අපි කියමු 300 half of 300 කියලා කියන ඉංග්‍රීසි වලින් half of 300. එතකොට මම කිව්වනේ කලින් මෙතන වෙන්නේ මල්ටිප්ලිකේෂන් එකක් කියලානේ. එතකොට 300 into half 300 වැඩි කිරීම භාගය. එතන 15යි 150යි. ඒක මනෝමයෙන් ඔයගොල්ලෝ හදනවා. හරිද? හැම එකම මනෝමයෙන් හදන්න බෑ ඉතින්. එතකොට මේ වගේ විදිහට හදා ගන්න ඕන. හැම එකම මනෝමයෙන් හදන්න බැරි එකක් නේ. අපි මනෝමයෙන් නිකන් හදන්න බැරි එකක් නිකන් ගමුකෝ. නිකන් 300 නෑ එහෙම ඕනේ 500 කීයද? 2.3 වගේ ගමු. නේ? මම ඒක වචනේ ලියලා ඉන්න. 500න් 2/3 2.3 2/3 of 500 කියලා එන්නේ ඉංග්‍රීසි වලින්. මේක අර විදිහම තමයි මල්ටිප්ලිකේෂන් එක ගන්න මේකෙන් කියන්නේ නේ. එතකොට 500 into 2/3 හරි. එතකොට කීයද නේ 10000/3. මෙයා ඩෙසිමල් එකක් විදිහට හරවන්න පුළුවන් බෙදලා. එහෙම ඕනේ නැහැ ෆ්‍රැක්ෂන් නේ පාඩම වෙනවා ෆ්‍රැක්ෂන් වෙනවා ෆ්‍රැක්ෂන් වලින්ම දීමු. හරි. ඒක නෙන්නේ නේ 2/3 of 500 multiplication නෑ. මේ of function එකේ හැම වෙලාවෙම මතක තියාගන්න කියන්නේ multiplication එකක්මයි. හරි multiplication එකක්. ඒක අර අපි හිතින් උත් හදනවා. ඔයගොල්ලෝ දන්නා ඒක නේ multiplication එකක් කියලා දැනනවා ඔයගොල්ලෝ. මොකද දැන් 500න් දෙකක් කිව්වා 1000ක් කියලා නිකන් ඔළුවට නිකන් එකපාරට මනෝමෙන් එනවා කියන්නේ ඒක. ඒක එහෙමයි. හරි දැන් මම අයිස් කියන පරස්පරය කියන්නේ මොකක් හරි භාගයක් මොකක් හරි ඒ කියන්නේ නම්බර් එකක් ගත්තත් දැන් අපි හිතමුකෝ දැන් මේ හරි භාගයකින් පටන් ගමුකෝ. භාගය ගත්තොත් භාගය අනිත් පැත්ත හරවනවා. හරය ඩිනෝමිනේටර් එක නියුමරේටර් එක වෙනවා. නියුමරේටර් එක ඩිනෝමිනේටර් එක වෙනවා. හරය ලවය වෙනවා. ලවය හරය වෙනවා. එතකොට මෙතනත් ඒකනේ වෙලා තියෙන්නේ නේ. මේක උඩට මාරු වෙලා. සාමාන්‍ය සරලම කිව්වොත් උඩට මාරු වෙන එක. එතකොට මෙතනත් එහෙමනේ. මෙයාගේ පරස්පරය ලිව්වොත් මෙහෙමයි එන්නේ. එතකොට ඒක හරි. ඊටසේ n ඒ කියන්නේ n කියලාත් කියනවා 300න්. එතකොට මේ හල් නයන්න of වගේ 300න් භාගයක් half of 500 එන්නේ ඒ වගේ ස්ටේට්මන්ට් එකක් තිබ්බොත් අපි නිකන් ඔළුවෙන්ම හදලා කියනවානේ මේක 150යි කියලා. ඒ වෙන්නේ මෙහෙමයි. අපි ඒක වැඩි කරනවා. නේද? මේකෙන් කියන්නේ මල්ටිප්ලිකේෂන් එක. මේ හල් 9න් මොකක් හරි of කියන එකෙන් ආවොත් මල්ටිප්ලිකේෂන් එකක් තමයි කියන්නේ. එතකොට මේ බලන්න ඒක ලස්සනට එන විදිය 300 වැඩි කිරීම භාගය 150යි. ඔන්න ඔය වගේ එල්ලෙනවා. එතකොට ඒක එක. දැන් අපි යමු මේ ඩිවිෂන් කියන කතන්දරයට. මේ ටික අනිවාර්යෙන් වැදගත්. මොකද ගණන් හදද්දි දැන් විභාග මට්ටමේ ගණන් වලදී මේ of කියන එක නිතරම ඇහෙනවා. හරි? පරස්පරය කියන එකත් ඕන බෙදද්දි කරද්දි දැන් මේකට තමයි පරස්පරය ඕනේ. හරි? මෙයාට තමයි පරස්පරය ඕන. එතකොට අපි වැඩේට බහිමු. බෙදීම කියන එකට බහිමු. අපි උදාහරණකින් වැඩේ පටන් ගමු. අපි ගමු 2 බෙදීම 1/5යි කියලා ගන්නවා. දැන් මෙතනදී කරන්නේ මෙච්චරයි. හරිද? මෙයා උදාහරණයක් නේ. මෙයා උදාහරණය. දැන් මොකද්ද කරන්නේ? මෙයා වෙන විදිහකින් අපිට ලියන්න පුළුවන්. මේ 2 divided by 1/5 කියන එක අපිට වෙන විදිහකින් ලියන්න පුළුවන්. අපි දන්න විදිහකින්. අපි දැන් multiplication දන්නානේ. multiplication එක convert කරන්න පුළුවන් මෙයාව. වැඩි කිරීමකට ගුණ කිරීමකට මේ ලකුණ හරව ගන්න පුළුවන්. එතකොට දන්නනේ ගාන හදන්න අපි නේ. දැන් මම කියවනේ පරස්පරය කියලා කතාවක් කලින්. මෙන්න මේ මෙහෙම එකක් තිබ්බොත් මෙහෙම භාගයක් තිබ්බොත් මේක භාගවල විතරක්ම නෙමෙයි. මේක නිකන් සංඛ්‍යා බෙදද්දිත් ඔයාලට මේ කන්සෙප්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් හරි උත්තරේ එනවා. මේ භාගේ අපි පරස්පරය කරනවා. හරිද? අංක 1 මම මෙහෙම ස්ටෙප්ස් ටිකක් කියන්නම්. අංක 1 මොකද්ද? මෙහෙම භාගයක් බෙදද්දි ස්ටෙප්ස්. අංක 1 පරස්පර. අවසාන
මේ බෙදන සංඛ්‍යාවනේ දෙකෙන් බෙදන සංඛ්‍යාව පරස්පර කරනවා. නැත්නම් අපි කියන රෙසිප්‍රොකල් කරනවා කියලා නේද? මේ අවසාන බෙදන සංඛ්‍යාවෙන් මෙන්න මේ අන්තිමට තියෙන එක. අන්තිමට තියෙන නම්බර් එක නැත්නම් භාගයේ මොකක් හරි. මේ අන්තිමට තියෙන කැලල තමයි අපි රෙසිප්‍රොකල් කරන්නේ. මෙයා රෙසිප්‍රොකල් කරන්නේ අන්තිමට තියෙන එක. මේ ඩිවිෂන් සයින් එකේ අන්තිමට තියෙන එක තමයි රෙසිප්‍රොකල් කරන්නේ. බෙදීම ලකුණේ අන්තිමට තියෙන එක නා පරස්පර කරනවා. හරි? ඊට පස්සේ මොනවද කරන්නේ? පරස්පර කරපු ගාම මෙයා වැඩි කිරීම. එසේ ගුණ කිරීම. හරි? ගුණ කිරීම. එතන මොකද කියන්නේ? මල්ටිප්ලයි. ස්ටෙප්ස් ටික මෙච්චරයි. මොකද්ද? බෙදෙන සංඛ්‍යාව කියන්නේ මේ අන්තිමට තියෙන මේ ඩිවිෂන් සයින් එකේ අන්තිමට තියෙන මේක රෙසිප්‍රොකල් කරනවා. ඊට පස්සේ මල්ටිප්ලයි කරනවා. ඒ රෙසිප්‍රොකල් එකෙන් යා මල්ටිප්ලයි කරනවා. රෙසිප්‍රොකල් කරලා ඒක මල්ටිප්ලයි කරනවා. හරි. දැන් මෙතන මෙයානේ අන්තිමට ඉන්නේ. මෙයාව රෙසිප්‍රොකල් කරන්න ඕනනේ. එතකොට 2 දැන් මෙයාව රෙසිප්‍රොකල් කරාම මොකක්ද දෙන්නේ? 5/1. හරි? 5/1 කියන එකනාව අපි මල්ටිප්ලයි කරන්න ඕනනේ. මෙයාව රෙසිප්‍රොකල් කරාම 5/1 කියලා එන්නේ. 1/5 කියන එකනාව රෙසිප්‍රොකල් කරාම 5/1 කියලා එන්නේ නේ. 5/1 කියලා එන්නේ. එතකොට මේ 5/1 කියන එකනාව වැඩි කරන්න ඕන 2 වලින්. එතකොට උත්තරේ මොකද්ද? මෙතනත් 1 නේ. මේක හෝල් නම්බර්. මට මේ මෙයාව ලියන්න පුළුවන් නේ. 2 × 5 කියලා 2 × 5 කියලා ලියන්න පුළුවන්. මොකද 5/1 කියන්නේ හෝල් නම්බර් ගන්නනේ. ඒකනේ නිකන් ෆ්‍රැක්ෂන් එකක් විදිහට නිකන් දාලා තියෙන ජිල් මාට්ට. එතකොට 10. තේරුණාද වැඩේ? මෙයාව රෙසිප්‍රොකල් කරා අන්තිමට ඉන්න එක්කෙනා රෙසිප්‍රොකල් කියන්නේ උඩට මාරු කරනවා. අන්න උඩට මාරු කරා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මල්ටිප්ලයි කරා. අපි දැන් ඒව කරා. එතකොට 2 × 5 10. තව උදාහරණයක් බලමු. ස්ටෙප්ස් ටික මතක තියාගන්න. මොකද්ද ස්ටෙප් 1? අපි මෙතන ලියාගමු ස්ටෙප් ටික. පරස්පරය. ඔන්නම රෙසිප්‍රොකල් දෙක මල්ටිප්ලයි. නැත්තම් ගුණ කිරීම. නේ ගුණ කිරීම. මෙතනට ආවේ 10 කියලානේ උත්තරේ. අපි තව උදාහරණයක් බලමු. නේ එකම දේ කිහිපයක් තියෙන එකක් බලමුකෝ. නිකන් 3ක් තියෙන එක නේ. 3ක් තියෙන එකක් බලමු. කෝකරත් ඔයාලගොල්ලෝ දැන් මේ වගේ ඒවා සුළු කරද්දී වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට යන එක ලේසි. ඒක එහෙම කරන එක හොඳයි. හරි. දැන් මෙතන බලන්න ඔයාලට ඕන මෙහෙම කරන්න පුළුවන්. කොහොම කරත් හරි උත්තරේ තමයි එන්නේ. භාග ලකුණේ මෙයාව පරස්පර කරන්න පුළුවන්. මෙයාවත් පරස්පර කරලා මේ දෙක ගුණ කිරීමේ ලකුණු වලට හරවගෙන වැඩේ කරන්න පුළුවන්. නැත්තම් මේගොල්ලොම වෙනම සුළු කරලා මෙයාගෙන් ආයෙත් මේ එන උත්තරේ සුළු කරන්න පුළුවන්. ක්‍රම දෙකකට මම ක්‍රම දෙකටම හදන්නම්. කොහොම කරත් හරි උත්තරේ එන්නේ. මේ ඔන්න බලන්න. හරි. දැන් මෙතන මුන් දෙන්නම ක්‍රම පළවෙනි ක්‍රමයට හදන්නම්කෝ. ක්‍රම 1. පළවෙනි ක්‍රමය. හරි. මේ 9 දැන් මෙයාවනේ සලකන්නේ. 3/2 භාගේ 8/3 මම මෙයා විතර සලකන හින්දා මෙයාව විතරයිනේ පළවෙනිම සුළු කරන්නේ. එතකොට මම ඒකින්ද මේකට දාගන්නා පොඩි වරහන. එතකොට දන්නනේ අපි එතකොට නිකන් ටාගට් වෙන මූව විතරයි සුළු කරන්න ඕන කියලා. හරි. වරහනක් දාගන්න. මොකද මෙයා විතර සුළු කරන හින්දා මෙයා විතර පළවෙනි සුළු කරලා බලනවා. මෙයාගේ පරස්පරය කීයද? 2/3. එතකොට පරස්පර වෙද්දී වැඩි කිරීමේ ලකුණක් එනවා. මෙතන 1යි, මෙතන කීයද? 3යි. 3යි 2යි 6යි. 8/3නේ. 3යි 2යි කීයද? 6යි. බෙදනවා කාගෙන්ද? 8/3. මෙයාව සුළු කරද්දි කොහමද දෙන්නේ? අර සීන් එකම තමයි රෙසිප්‍රොකල් කරා මල්ටිප්ලයි කරා අර තින්නේ. රෙසිප්‍රොකල් කරලා මල්ටිප්ලයි කරා. 3
3/8 මෙතන සිම්ප්ලිෆයි කරන්න පුළුවන් නේ මේ දෙන්නා කොහොමද දෙකේවා 3ක් තියෙනවා දෙකේවා 4ක් තියෙනවා 9/4 මේ ෆස්ට් මෙතඩ් එකනේ ක්‍රම 1 පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය බලමු දෙවෙනි ක්‍රමය ඔක්කොම එකට රෙසිප්‍රොකල් කරනවා බලන්න ඒක නිකන් කෙටි අර තරම් යන්නෙත් නෑ බලමු මෙයාව රෙසිප්‍රොකල් මෙයාව පළවෙනි රෙසිප්‍රොකල් කරා 2/3 මෙයාවත් රෙසිප්‍රොකල් කරා පරස්පර කරා 3/8 දැන් බලන්න ඒ උත්තරේම එන්නේ නේ මේ 3ට මේ 3 කැපෙනවා 1 1 මේ 2 එකට මේ සෝරි 3ට 3 එකක් තියෙනවා 3ට 3 එකක් තියෙනවා දෙකට දෙකේවා එකක් තියෙනවා 8ට කීයක් තියෙනවද දෙකේවා 4ක් තියෙනවා දැන් මේ බලන්න 9/1/4 කියලා එන්නේ නේ 9 වරක් එක වරක් 1ට 4 එතකොට 9ට 4 කියලා එන්නේ නේ සුළුනාම වැඩි ලේසි එක විදිහට එන උත්තර කැමති දේ හදන්න මම නම් කැමති මේ විදිහට හදනවා නම් මොකද ඉක්මනට වැඩෙත් වෙනවානේ නේ අර වගේ මේ ක්‍රම වැඩි මෙතන යන එක නඩවල දැන් ඒකත් හරි දැන් අපි මේ ගණන් සෙට් එකක් හදමු ගණන් සෙට් එකක් හදලා බලමු මොනවද වෙන්නේ කියලා ඔයගොල්ලෝ වැඩේ කරගන්න මොකක් හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකකට දාන්න කමෙන්ට් කරනවා තව රික්වෙස්ට් ඕන නම් තව පාඩම් වල අනිවාර්යෙන් ඒවටත් ගේන වීඩියෝස් හරි දැන් ගණන් වගේක් දානවා ගණන් ටික කරලා අපි වැඩේට බහිමු ඊළඟ වැඩේට මේක අතර ගත්තා නම් හොඳයි පොඩි පොඩි ගණන් වගේක් තියෙන්නේ මේ ටික පුරුදු කරගන්න නිතර නිතර ප්‍රැක්ටිස් කරලා ආයෙ ඉතින් ගේමක් නැහැ හරි ගේමක් නෑ ආයෙ ගේමක් නෑ ඒක මාර්ක් ලිව්වනේ පිළිවෙලට නෙමෙයි පහ බෙදීම මේක පොඩ්ඩක් ඉඩ තියලා ලියන්න හදන්න හරි මේ ගණන් සෙට් එක හදමුනේ අපි මේ ගණන් සෙට් එක හදලා අපිට බහිමු ඊළඟ ඔයගොල්ලෝ පෝස්ට් කරගන්න වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගණන් සෙට් එක හදලා මං හදද්දි හරි වැරදි දාගන්න මේ ඔක්කොම බෙදීමේ ලකුණු නෑ තියෙන්නේ හරි දැන් මං හදන්න යන්නේ රෆ් වර්ක් එක මම මේ හරියෙන් කරන්න 5/3 නේ මොකද්ද ස්ටෙප්ස් දෙක මං කිව්වේ රෙසිප්‍රොකල් කරන අන්තිමට ඉන්න එක ආවා හරිද ඩිවිෂන් සයින් එක අන්තිමට ඉන්න එක බෙදීම සලකුණේ අවසාන ලක්ෂණාව තමයි පරස්පර කරන්නේ ඊට පස්සේ මල්ටිප්ලිකේෂන් හරි මල්ටිප්ලිකේෂන් එතන පරස්පර අන්නෝම ගුණ කිරීම හරි දැන් මෙතන ඔය ක්‍රම දෙකනේ මට ඕන එතකොට මෙතන එහෙම මට මෙයාගේ පරස්පරය ලියන්න පුළුවන් 2/3 කියලා. ඒක 10/3 3.3 ඔහොම එන්නේ. භාග විදිහට තියෙන භාගනේ. හරි. මුව කොහොමද ගන්නෙ? පරස්පර කරන්න ඕන. 5ට 20 උඩට මාරු කරනවා. ඊට පස්සේ වැඩි කරනවා. අර සීන් එකම යන්නේ නේ. 1 5. හරි. මෙයා කැපෙනවානේ 1 1. දැන් උත්තරේ 1. 1. මෙතන බලන්න පරස්පර කරා වැඩි කරා නේ පරස්පර කරලා වැඩි කරා මං බලේ පරස්පර කරා වැඩි කරා තේරුණාද ඒක දැන් 9/4 9/4
මෙතන බලන්න දැන් මෙච්චර කල් අපි හැදුවේ භාගනේ දැන් මෙතනට දැන් සමහර කට්ටිය මෙතන භාගයක් තියෙනවා මේ මුව පරස්පර කරන්න ඕන කියලා. එහෙම නැහැ. අන්තිමට ඉන්න එක තමයි පරස්පර කරන්නේ. මුව එනම් භාගයක් කරගන්නේ කොහොමද? මෙතන ඉන්න එක භාගයක් කරගන්නේ කොහොමද? ඒවා කියලා දුන්නා කලින්. ඕනම සංඛ්‍යාවක් භාගයක් නිකන්. මෙහෙම නිකන් 10 තිබ්බත් 10 මට ලියන්න පුළුවන් 10ට 1 කියලා. ප්‍රශ්නයක් නැහැනේ. හානියක් නැහැනේ කිසිම. 10 කට 10ට 1 කිව්වත් එකයි. එහෙම ලියා ගන්නවා. නැත්තම් එහෙම හිතින් හිතා ගන්නවා. මම ලියන්නම්. හරිද? 301 කියලා නිකන් ලියා ගන්නවා. මෙයාව මෙහෙම ලියන්න පුළුවන් මට 301 කියලා. දැන් රෙසිප්‍රොකල් කරන්න. දැන් රෙසිප්‍රොකල් කරන්න. කරාම මෙහෙම එන්නේ නේ. අර ස්ටෙප්ස් ටිකට දැන් ෆලෝ කරා. 106 කියලා එනවා ලස්සනට. 106. දැන් මෙතන බලන්න. මෙතන අර සීන් එක නේ මම කියලා දුන්න ඒ කලින් කරපු ගානමනේ එක්සැම්පල් එකේ. කලින් කරපු ගාන කියන්නේ ඒ වගේ ගානක්. මෙතන මං අර ක්‍රමයට හදන්නම්. හරිද? ඔයාලට ඕන නම් මෙයා විතරක් සුළු කරලා ඊට පස්සේ ඒන උත්තරේ මෙයාගෙන් ආයෙ සුළු කරන්න පුළුවන්. නැත්තම් කෙලිම ගන්නත් පුළුවන් මේ දෙන්නා පරස්පර කරලා මෙතනට මේ බෙදීම වෙනකොට ගුණිත ලකුණු දාලා. එහෙම කරමු. ඒක තමයි හරි විදිය. ඒ කියන්නේ කෙටි ක්‍රමය කරමු. 2 මොකද්ද දැන් ඉන්න. පළවෙනියෙන්ම මේ ස්ටෙප්ස් වලට යන්න බෑ. මොකද පරස්පර කරලා මේ වැඩි කරා. දැන් මෙතන බලන්න. මෙයා පරස්පර කරන්න ඕනේ. පරස්පර කරලා මෙයාගේ වැඩි කරන්න ඕන. හරි. ඒක තමයි කරන්නේ. හරි කරා. මෙතනත් එකක් ඉන්නවනේ. එහෙනම් උඩත් මොකද්ද කරන්න ඕන? අර දෙකම නේ. මෙයා පරස්පර කරලා මෙයා වැඩි කරන්න ඕන. දැන් බලන්න. තේරෙනවද වැඩි? ඊට දැන් සුළු කරනවා. සුළු කරනවා එකට මෙතන දෙකේව එකක් තියෙනවා. දැන් දෙකේව දෙකක් තියෙනවා. සුළු වෙනවා කියලා තේරෙනවා නිකන් දකිද්දි. මෙතන 25ට 6 කියලා එනවා නේ. නැත්තම් මම වෙන වෙනම ලියාගෙන කෙලි. ලියන්නෙත් නැතුව. 5 මෙතන 3යි 2යි ඉතුරු වෙනවනේ නේ. පල්ලහ. උඩ 5යි 5යි ඉතුරු වෙනවා. 3යි 2යි යට ඉතුරු වෙනවා. මෙතන මේ වුණා 25. මෙතන මේ වුණාම 6යි. ලස්සනට හරි. නෑ බින්දුව වගේ නිකන්. 6. මෙතන මොනවද දෙන්නේ 25ට 6. අවුලන්නේ 6 නිකන් 아무තු විදියට ලියන්නේ. හරි. ඊළඟ ගාන අන්තිම ගාන. මේකෙන් පස්සේ 70ක් විතර ඉවරයි. එතකොට විභාග ගණන් ටිකක් හැදුවා පාඩම කොට බලන්න. මෙතන දැන් මම කිව්වනේ මොන දේ කරන්නත් නිකන් මේක අමාරුයිනේ දකිද්දි. මෙයාව විෂම භාගයක් නැත්තම් ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක් විදියට කන්වර්ට් කරනවා. දැන් ඒක මල්ටිප්ලයි කරද්දිත් අපි කරා ඇඩ් කරද්දිත් කරා සබ්ට්‍රැක්ට් කරද්දිත් කරා අඩු කරද්දි වැඩි කරද්දි එකතු කරද්දි ඔක්කොටම කරන්නේ ඔය සීන් එක. දැන් මෙතනටත් ඒකම දේ. මේක විෂම භාගයක් විදියට ගත්තොත් ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක් විදියට කන්වර්ට් කරොත් මේ දෙක වැඩේ ලේසි. බලගන්න. දැන් පළවෙනි ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් වලට මම කන්වර්ට් කරන්නම්කෝ. 6 × 6 6 වරක් 6 36නේ. 36ට 7ක් එකතු කරනවා කියද 43යිනේ නේ. ඔව් 43යි. ඒතර 6 බෙදනා මෙයාවත් එහෙම හරව ගන්න පුළුවන් නේ. 15 වරක් 7 කීයද? 5 3යි ඔන්න ඔහම ගියා 105යි නේ. 105ට 8ක් එකතු වුණාම කීයද? 7න් 5ක් වැඩි කරා 105යි කියලා ආවා. හරි. ඒකට 8ක් එකතු කරා. එතකොට 113. එතකොට 113 බෙදීම 15. හරි. මේවා හොඳට කියලා දීලා තියෙන්නේ පරිවර්තන කරන විදිය. දැක්කනේ ඕන කරන වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. 11. හරි. අර සීන් එකම අපිට දාන්න පුළුවන් නේ. එකින් එක මේ ඕඩර් එක ෆලෝ කරන්න තියෙන්නේ. නේ මේ සීන් එක ෆලෝ කරන්න තියෙන්නේ. එතකොට පරස්පර කරා වැඩි කරා. හරි. මෙතනදී සෑන්ඩ් අමාරුම එකක් එන්නේ. අමාරුම කියන්නේ එකක් ඇත ගානක් එන්නේ කමන්නේ. මොනවා කරන්නද? මේ 6යි 15යි වැඩි වුණාම 90යි කියලා මම ලියා ගන්න නැත්තම් අමාරුයි. නැත්තම් සුළු කර කර ඉන්න වෙනවා. හරි. බලමු 113 වැඩි කිරීම 43 කීයද? 9 3 3 12 1 එතන 5යි 4යි සෙට් වෙන ලස්සන. එතන 9යි 5යි 8යි 4යි 459 90 11 වැඩි කරමු.
කීයද 90යි 90යි සෙට් වෙනානේ 999 හරි දුන්නේ 33 හරි 12ක් යනවා එකක් යනවා එතකොට 5යි 4යි එතකොට 9 5 8 4 හරි ඔහොමයි සෙට් වෙන්නේ පොඩ්ඩක් ඇත ගන්න කමන්නේ හරි සුළු කරන නම් කැමති නම් සුළු කරලා බලන්න ඔය සුළු කර කර ඉන්න බෑ ඉතින් මට කීයද උත්තරේ 999 බෙදීම 9 හරි දැන් තමා හොඳම සීන් එක දැන් ළමයි වෙන වෙනම ඉගෙන ගත්තේ බෙදන එක වැඩි කරන එක වෙන වෙනමනේ අපි ඉගෙන ගත්තනේ ගණන්ුත් වෙන වෙනම අර බෙදීම සලකුණ විතරක් තියෙනවා හැදුවේ නේ එකතු වීම සලකුණ විතරක් තියෙනවා හැදුවේ දැන් ඔක්කොම මික්ස් කරලාවත් මොනවද කරන්නේ දැන් ළමයිට හිතා ගන්න බෑ දැන් එක මෙන්න මෙහෙම උදාහරණයක් ගමු අපි නිකන් සරල තැනෙන් පටන් ගමුකෝ නේ 1 යට 3 ධන 2 යට 4 ධන නෑ සෝරි ඍණ හරි 3 යට 5 කියලා ගමුකෝ නෑ පොඩ්ඩක් සරල ගමුකෝ මෙතන 6 කියලා ගමු 6 3 යට 6 7 එකම පොදු ටිකක් තියෙන ඒවා ගත්තා හරිද පොදු සාධක මේ පොදු හරය තියෙන තුනක් ගත්තා මොකද මේ අර ලේසි වෙන්න වැඩේ අයිඩියා ගන්න පුළුවන් වෙන්න පොඩි තැනින් පටන් ගන්න ඕනනේ එතකොට දැන් මෙතන කොහොමද කරන්නේ මෙතනින්ද පටන් ගන්න ඕන මෙතනින්ද පටන් ගන්න ඕන කියලා ළමයින්ට ඒ කියන්නේ තේරෙන්නේ නැහැ මේක කොහොමද වෙන්න ඕන කියලා ඒකට නීතියක් හඳුන්වලා තියෙනවා හරි කොහෙන්ද පටන් ගන්න ඕන කියලා දන්නේ නැහැ නේ ඒකට නීතියක් හඳුන්වලා තියෙනවා ඒකට කියන්නේ අපි මම මෙහෙම ලියන්න බොඩ්මස් කියලා බොඩ්මස් හරි බොඩ්මස් මම ඒක මේ අතර පොඩ්ඩක් ලියන්න ඒක දෙයක් කියනවා අපිට මොනවාද බොඩ්මස් කියන එක මම මෙහෙම ලියනවා මේ වගේ තිබ්බොත් මතක් වෙන්න ඕන වචනේ මොකද්ද බොඩ්මස් හරි මේ නීතිය මේ තියෙන්නේ ඔන්න බලන්න ඉංග්‍රීසි වලින් තමයි දීලා තියෙන්නේ දැන් සිංහල මීඩියම් කරන ළමෙක් වුණත් මේක නිකන් ඉංග්‍රීසි වලින් මතක තියාගන්න අමාරු වෙන්නේ නැහැ මොකද මේ ඒක තේරෙනවා ඒ කියන්නේ සිංහල මීඩියම් ළමෙක් වුණත් මේක මේ බොඩ්මස් කියන වචනේ තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි මන්න කියන්නේ ඉංග්‍රීසියෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඒක ලොකු ගැටලුවක් නෙමෙයි ඒ මේ පිළිවෙලක් තියෙන්නේ මේකෙන් කියන්නේ බොඩ්මස් කියන්නේ පිළිවෙලක් ඒකවල බොඩ්මස් කියන එකේ B වලින් අදහස් වන්නේ බ්‍රැකට් කියන එක බ්‍රැකට් නැත්නම් අපිට කියන්න පුළුවන් සිංහලේ වරහන් කියලා වරහන් හරිද කෝබමේ වරහන් අකුරු නම් ගන්න එපා මෙතන ඔෆ් අර n කියලා අපි ඉගෙන ගත්තේ n මේ d එකේ මොකද කියන්නේ ඩිවිෂන් කියලා ඩිවිෂන් කියන එක සාමාන්‍ය සිංහල මීඩියම් කට්ටිය දන්නවනේ බෙදීම හරි m කියන සංකේතවත් දන්නේ මල්ටිප්ලිකේෂන් මොකද ගුණිතයක් ගුණ කියලා නිකන් ලියන්නම්කෝ ඉඩ නැති හින්දා මෙතනින් ඇඩිෂන් එකතුවක් ඩබල් ටී එනවද මතකත් නෑ හරි ඇඩිෂන් කියවම එකතු හරි සබ්ට්‍රැක්ෂන් අඩු කිරීමක් එතකොට මේක තමා අපි අනුගමනය කරන්න ඕන ස්ටෙප් එක කියන්නේ මොකක් හරි ගානක් දෙනවා අපිට හරි ඒක අපි තුන්ව පළවෙනිම වරහණක් එක්ක දෙනවා කියලා එතකොට වරහණ තමයි පළවෙනිම සුළු කරන්නේ ඊට පස්සේ අපි තුමුකෝ ඒ ගානේ මේ හල්න යන්නත් එක්ක නැත්තම් මේ ඔෆ් ෆන්ක්ෂන් එකත් එක්ක සෙට් කරලා දෙනවා කියලා. එතකොට වරහන සුරු කරලා ඊට පස්සේ ඔෆ් කියන එක තමයි සුළු කරන්න ඕන. හරි? එතකොට දැන් බෙදීමක් තිබ්බා කියනකො එතකොට බෙදීම ඊළඟට සුළු කරනවා. ඊට පස්සේ දැන් ගුණිතය තිබ්බම ගුණිතය ඊළඟට සුළු කරනවා.
ධන තිබ්බොත් يعني එකතු කිරීමක් කොහෙද තිබ්බ එකතු කිරීම ඊළඟට සුළු කරනවා සබ්ට්‍රැක්ෂන් නැතිව අඩු කිරීමක් තිබ්බ ඊළඟට ඒක තමයි සුළු කරන්නේ දැන් මෙතන මුං සෙට් එක නෑනේ මෙතන ඉන්නේ කවුද ධනයි ඍණයි ඒ කියන්නේ ඇඩිෂන් සබ්ට්‍රැක්ෂන් එකතු කිරීම අඩු කිරීම ඉන්නේ එතකොට මුං දෙන්න මෙතන ඉන්න බලන්න වෙන්නේ අපිට නේ මෙතෙන් තමයි බලන්න වෙන්නේ දැන් මෙතන බලන්න ඇඩිෂන් කෙනෙක් කෙනා උඩින් ඉන්නවා එකතු කිරීම කෙනෙක් කෙනා උඩින් ඉන්නවා අඩු කිරීම කෙනෙක් කෙනා යටම ඉන්නේ එතකොට පළවෙනිම කරන්න ඕන මොකද්ද ඇඩිෂන් මොකද ඒකනේ උඩින්ම තියෙන්නේ ඇඩිෂන් එක තමයි පළවෙනිම කරන්න ඕන ඇඩිෂන් එකතු කිරීම තමයි පළවෙනිම කරන්න ඕන බලන්න මුන් දෙන්න එකතු කරාම කීයද එන්නේ 3ට 7 කියලා එන්නේ ඊට පස්සේ ඉතින් බොඩ් මැස් නීතිය පාවිච්චි කරන්න ඕනෙත් නෑ නේ බොඩ් මැස් නීතිය පාවිච්චි කරන්න ඕනෙත් නෑ මොකද තනි දෙකන්නේ තියෙන්නේ ගොඩක් තිබ්බොත් නේ බොඩ් මැස් එක පාවිච්චි කරන්නේ නේ එතකොට මොනවද කරන්නේ මුන් දෙන්න මේ වෙනවා 0.7 කියලා එනවා ඒක 0යි උත්තරේ හරි 0යි ඕක තමයි සරල දේ අපි තව මේකක් හදමු තව ගානක් හදමු තව ගානක් අපි හදමු මම මෙහෙම අපි ඔක්කොම සෙට් එක කියන්නේ හරි මම මේ මිශ්‍ර කරලා දෙන්නම් ටික වරහණක් එක්ක දෙන්න වරහන් දුන්න කියලා බය වෙන්න එපා ඔයගොල්ලෝ හරි වරහණක් මම නිකන් කියන්නේ මේ කියන්නේ දැන් 3 ධන 2 මෙතන වරහණක් තිබිලා හරිද මෙතන නිකන් අපි තුමු ඉස්සරහා තියනවා කියලා නිකන් 4 කියලා හරිද 4 කියලා දැන් මෙතන අපි දන්නේ නැති වුණාට මෙතන මේ වැඩි කිරීමක් තියෙන්නේ මේ හරිය ඒක අපිට පේන්නේ නැහැ ඒක කියන්නේ ඒ ලියන්න විදිහක් ඉතින් සාමාන්‍ය වැඩි කිරීම ලකුණ එහෙම දාන්නේ නැහැ දාන කට්ටියක් ඉන්නවා සාමාන්‍යයෙන් දාන්නේ නැහැ හැබැයි මෙතනින් අපිට කියන්නේ කොහොමද මෙතන මේ වෙන් වෙලා දින අපිට පේන්නේ නැහැ ඒක මෙතන වැඩි කිරීම ලකුණක් තියෙන්නේ එතකොට බලන්න මේ වැඩි කිරීම හරිද වරහණනේ පළවෙනිම සුළු කරන්න කියන්නේ බොට් මස් එකට අනුව 5 වරහණ සුළු කරා මෙතන වැඩි කිරීම ලකුණ දාගත්තා නැත්තම් ඔයාලට මෙහෙමත් කරන්න පුළුවන් මෙහෙම වරහණ මෙහෙම තියාගන්නත් පුළුවන් ඒත් වැඩි කිරීමක් බං කියන්නේ වැඩි කිරීමක් කියන්නේ එතකොට මෙයා 20යි කියලා මට ලියන්න පුළුවන් නේ මේ වරහණෙන් කියන්නේ මෙතන වැඩි වෙනවා කියන එක හරි වරහණෙන් එළියේ මොකක් හරි නම්බර් එකක් තිබ්බොත් මේකේ වැඩි වෙනවා කියන එක මොකුත් නැතුව නිකන් මෙහෙම ඉස්සරහින් අංකයක් තිබ්බොත් ඒ මේ වරහනේ සුළු වෙලා යන උත්තරේ මෙයාගේ වැඩි වෙනවා. පා මෙහෙම තිබ්බොත් වැඩි වෙනවා කියලාද කියන්නේ නෑ. මේ වරහනෙන් එන උත්තරේ මෙයාගෙන් එකතු වෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? ඒක පොඩි දෙයක් ලොකු දෙයක් නෑ ඒකේ වරහන. දැන් මම මෙහෙම දෙනවා. ගාන 3 ධන 2 4ට 1 බෙදනවා. බෙදනවා කාගෙන්ද 2ට 3ෙන් එක අඩු කරනවා 3ට නෑ 3ට 7ෙන් අඩු කරනවා කියමුකෝ. හරි? නැත්තම් මෙහෙම දෙමු නැත්තම් බැඩේ පොඩ්ඩක් 3ට 7 ඍණ මොකද්ද? අපි මෙහෙම කරමු ඍණ හරි 3 ඍණ හරි මේක ගානන්නේ මේ දීපු ගාන දැන් බලන්න දැන් මෙතන ගොඩක් තියෙනනේ සංඛ්‍යා ගොඩක් තියෙනවා දැන් අප පළවෙනියෙන් මොකද්ද කියන්නේ වරහන සුළු කරන්න ඕන නේ පළවෙනියෙන් මොන දේ කරා වරහන හදන්න ඕන නේ වරහන හදන්න ඕන එතකොට මෙයාව සුළු කරන්න ඕන බලන්නේ ඊළඟට මොනවද කරන්න ඕන දැන් වරහන සුළු කරා උත්තරයක් එනවනේ අපිට වරහන ඉවත් වෙලා වරහන සුළු කරන් පස්සේ වරහන තියාගෙන ඉන්න බා වරහන ඉවත් කරන්න ඉවත් කරලා මෙතන උත්තරයක් එනවනේ උත්තරයක් ඇවිල්ලා ඊට පස්සේ මොනවද කරන්නේ දැන් මෙතන උත්තරයක් මෙතනින් ආවම අඩු කිරීමයි බෙදීමයිනේ ඉතුරු වෙන්නේ අන්තිමට එතකොට මොනවද කරන්නේ පළවෙනිම අපිට කියන්නේ මොනවද බෙදන්න කියලා එහෙනම් බෙදනවා ඒ උත්තරේ බෙදලා මෙතනින් අන්තිමට උත්තරයක් එනවනේ මේ දෙන්නගේ ඊට පස්සේ අඩු කරනවා ඒක බොඩ්ම සෝනෙත් නැහැ ඒක තමයි පිළිවෙල ඉතින් බලන්න මේ කරන විදිය මෙයා සුළු කරන්නේ අපි මේවා කරලා තියෙන්නේ සුළු කරන්න නම් මෙයාව දෙකෙන් වැඩි කරලා මෙයාව දෙකෙන් වැඩි කරන්න ඕනනේ ඒක තේරෙනවනේ නේ එතකොට මෙතන එන්නේ 4 මම මේ සාමාන්‍යයෙන් මේවා එකපාරට මනෝමයෙන් කරන් try කරන්න හරි නිකන් මෙහෙම ස්ටෙප් මම ලියන්නේ ඉතින් අර
ඕගොල්ලෝට මේ කරන්න ඕන හින්දා මේක හරියට නැත්තම් කෙලින්ම ගන්න උත්තරේ. ඒක try කරන්න. හරි 7/4 කියලා එනවනේ මෙතන. වරහන දැන් උත්තරයක් ආවනේ. එතකොට වරහන ඉවත් කරන්න. වරහන ඔන්න ඉවත් කරා. ඊට පස්සේ ඉතුරු වෙන්න කවුද? මුන් දෙන්න. දැන් කියපු විදිහට වැඩ වෙනවනේ. දැන් මෙතන අඩු කිරීමකුත් තියෙනවා. මෙතන බෙදීමකුත් තියෙනවා. දැන් මොකෝ කරන්නේ? මෙතන මේ බෙදීම පළවෙනිම කරන්න බෙදීම. ඊට පස්සේ තමයි අඩු කිරීම කරන්න ඕන මේ බොඩ් මැස් එකට අනුව. එන බලන්න. මෙතන මේ මුන් දෙන්න ආයෙ නා පළවෙනිම කරලා ඉන්න ඕනේ. මොනද කරත්. බෙදද්දි කොහොමද කරන්නේ? පරස්පර කරනවානේ. පරස්පර කරලා අඩු කරනවා. ස්ටෙප් 2යි. 1යි 2යි. ඍණ නොම ලියගත්තා. දැන් මොකද කරන්නේ? දැන් මම මෙතන සමාන ලකුණු දාන්න ඉතින් මේ ඉඩ නැති ඉඳලා. දැන් මොකද කරන්නේ? දැන් අපිට එනවා මෙන්න මෙහෙම එකක්. ඉතුරු වෙන්නේ මේක අපි දැන් කරපු ටිකනේ. අපි සෑහෙන සංකීර්ණ එකකින් ඇවිල්ලා අපි දන්න එකකට ආවා අන්තිමට. දැන් මේක කරන්න බැරි වෙන්න විදියක් නැහැ. දැන් මේ ඔක්කොම කරලා දැන් බලන්න මේ පොඩි එක්කෙනාව ගත්තොත් දැන් මෙතන ලොකු හරය බෙද්දොත් පොඩි හරයෙන් අපිට එන ලස්සන උත්තර නෙමෙයිනේ නේ. දශම සංඛ්‍යා වලින් එන කැත උත්තරයක් එන්නේ. ඒතකොට මොනවද කරන්නේ? එතකොට මෙයාගෙන් වැඩි කරනවානේ. මෙයාගෙන් වැඩි කරාට වැඩක් නැහැ. උඩත් වැඩි කරන්න ඕන. සමාන කරන්න බෑ හරයන් දෙකනේ. අඩු කරන්න හරි එකතු කරන්න හරි හරයන් දෙක සමාන කරලා ඉන්න ඕන. එතකොට දෙක අන්න හරි. ඊට පස්සේ මම කෙලිම උත්තරේ දානවා 14 6 ඍණ කීයද 49 ඍණ කීයද ඍණ 43 බෙදීම 14. ඔහොම එන්නේ. හරි? ඔන්න. එතකොට මේකේ උත්තරේ මොකද්ද? ඍණ 43 බෙදීම 14 කියන එක තමයි උත්තරේ. හරි? ලේසි වැඩේ. දැන් අපි මේ පොඩි ගණන් කිහිපයකට යන් මේකේ ගණන් වලට ගිහලා ඊට පස්සේ විභාග ගණන් වලට බහිමු. හරි? වැඩි ලොකු දෙයක් නැහැ. විභාග ගණන් කියන්නේ විභාගයට එන මට්ටමේ ගණන් වලට බහිමු. හරි. මේක තියාගන්නනේ. මේක ඕන වෙනවා. මේක දැන් බැරිලක්කත් ඔයගොල්ලෝ විභාගයටදී ඔය ගණක් ආවොත් මේක පැත්තකින් ලියා ගන්න. ලියාගෙන ඒ ස්ටෙප් එක ෆලෝ කරන්න. හරිනේ? හරි. දැන් මේ ගණන් වගේක් දෙනවා. ඔයගොල්ලෝ ලියා ගන්න. හරි බලමු මෙන්න මෙහෙම. පළවෙනි එක වරහනක් දෙනවා. වරහනක් දීලා ඔයගොල්ලොත් මේ ලියන ගමන් ලියා ගන්න. එතකොට හරි. හරි. මේ ඔෆ් කියන එක කියන්නේ නැහැ මෙතන. මට දෙකම එක පාට ලියන්න බැරි හින්දා මෙතන ඔෆ් කියන එක තියෙන්නේ. හරි. 2 තුන්වෙනි ගාන. ලේසියි මේවා ලේසියි. මේවා මොනවද කරන්නේ? මෙතන තියෙන්නේ හල් නයන්න බා ඔෆ් එක. ඔෆ් එක තියෙන්නේ මේක ඔෆ් එක ඉංග්‍රීසි මීඩියම් ලායි. මේක ඔෆ් එක. මේ ගණන් තුන ඇති වගේ. තව තියෙනවා
තව නිකන් එකක් කරමු එකක්. හරි මේ ටික ඔයගොල්ලෝ පෝස් කරලා හදලා දැන් මම හදන්න යන්නේ. ඔයාලා හදලා ඒක චෙක් කරගන්න. පැත්තකින් ලියා ගන්න ඔය බොඩ්මස් B ඒ ටික පැත්තකින් ලියා ගන්න. හරි. මම රෆ් වර්ක් එක සුළු කරන එක මෙතනින් ලියන්න මම බොඩ්මස් කියන එක පැත්තකින් ලියා ගන්නම්. ඔයගොල්ලෝ අරක ඔළුව තියා ගන්න. හරි ඔයගොල්ලෝ දැන් ප්‍රශ්න කරද්දී ඒක කොකටත් ලියා ගන්න පැත්තෙන්. කියන විදිහට වැඩේ කරන්න ලේසි. මම නිකන් මේ පැත්තෙන් ලියා ගන්නම්කෝ B O D M A S කියන එක. මේවා නෝට් එකේ තියෙනවා මේ අදාළ ටික. හරි. මම ඒක බෝඩ් එකේ විස්තර කරලා තියෙන ටික පැත්තකින් ලියා ගන්න කියලා කිව්වා. හරි පළවෙනි ගාන වරහන්නේ වරහනක් තියෙනවා. එහෙනම් වරහන පළවෙනි සුළු කරලා ඉන්න ඕන. මම මෙතනින්ම සුළු කරනවා මේ ගාන ආයෙත් මෙතන ලියන්න යන්නේ නැහැ. මොකද වෙලා යන හින්දා. වරහන පළවෙනි සුළු කරලා ඉන්න බෑ. නේ වරහන පළවෙනි සුළු කරලා ඉන්න ඕන. එහෙනම් මොනවද කරන්නේ? 3 වැඩි කරනවා මෙතන. හරයන් දෙක සමාන කරගෙන ඉන්න බෑ. ඩිනොමිනේටර්ස් දෙක සමාන කරන්න බෑ නේ. ඊට පස්සේ මෙතන 12 15 කියලා එනවා නේ. මෙතන 10යි 15යි කියලා එනවා. හරි. මේ ඔෆ් කියන ෆන්ක්ෂන් එක තියෙන මෙතන හල් නයන්නේ. මෙතන 22යි කියලා සෙට් වෙනවා නේ. උංගනා කෙලින්ම 15යි කියලා අරගන්න. එකතු කරොත් 12යි 10යි මන් ආයෙත් මුලින් නම් මෙහෙම ලියන්නම්. හරි නම් ඉතින් ඔයගොල්ලෝ හිතින් මෙතන සුළු කරලා මෙහෙම ෆයිනල් ආන්සර් ගන්න ඕන. භාගය මෙතන 22යි. වරහණ ඉවත් වෙන සුළු වෙලා එනවා ලස්සනට දැන්. වරහණ ඉවත් වෙනවා සුළු වෙද්දි. ඊට පස්සේ මොනවද කරන්නේ? දැන් හල් නයන්න තියෙන්නේ ඔෆ්. හල් නයන කියන්නේ දෙවෙනියට තියෙන එකනේ. එතකොට දැන් මෙතන බොඩ්මස් නීතිය ඕන වෙන්නෙත් නැහැ. මොකද දෙකයිනේ තියෙන්නේ දැන්. එක ඔපරේට් එකක් තියෙන්නේ. හරි. එතකොට බොඩ්මස් නීතිය ඕනෙත් නැහැ. හැබැයි මේ මෙතන දෙවෙනියට කරන්න ඕන ඒක. මෙතන මම කියවා වැඩි කිරීමක් තියෙන්නේ. මල්ටිප්ලිකේෂන් එකක් තියෙන්නේ. අර වැඩි කරනවා. ඒක අවසාන උත්තරේ 22ට 30 කියලා එනවා. අවසාන උත්තරේ 2ට 30. ඊළඟට මේ ගාන මෙතන බලන්න. දැන් මේ ගාන ගත්තොත් මෙතන බෙදීම තියෙනවානේ. මෙතන බෙදීම තියෙනවා ඔෆ් කියන. එතකොට දැන් පළවෙනිම අපි මොකද්ද කරන්න ඕන? ඔෆ් කියන එක කරලා ඉන්න ඕනනේ. දැන් මෙතන ඔෆ් එකක් තියෙනවා. එහෙනම් ඔෆ් එක කරලා එමු නේ. මේ ඔෆ් හල් නයන්න තියෙන දෙවෙනියට. එහෙනම් මුන් දෙන්නාස් පළවෙනි සුළු කරලා එමු. මුන් දෙන්නා සුළු කරන්න මොනවද කරන්න ඕන? මෙයා මිශ්‍ර සංඛ්‍යාවන්නේ. මෙයාව එහෙනම් විෂම භාගයක් කරන්න ඕන. ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක් කරන්න ඕන. බලන්න. එහෙනම් කොහමද 3ට 2 කියලා එනවනේ. මම කියන්නේ මෙයා වැඩි කිරීමක් කියලා වැඩි කිරීමක් වගේ ලියා ගන්න දැන්. එහෙම මම තියන්න ඕන කියලා නිතියක් නැහැ. මුන්දන වැඩි කරනකොට 12ට 10යි කියලා එනවා නේ. දැන් අවුලක් නැහැනේ. දැන් බොඩ්මස් ඕනෙත් නැහැ. එකයිනේ තියෙන්නේ. වැඩි ගොඩාක් ಜಾති කීපයක් තිබ්බොත්නේ බොඩ්මස් ඕන වෙන්නේ. මෙතන එක ලකුණයිනේ තියෙන්නේ බෙදීමේ ලකුණ. එහෙනම් සාමාන්‍ය විදිහට වැඩි කරගෙන යන්න. කොහමද? මෙයාව විෂම භාගයක් කරන්න, ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක් කරන්න. 10ට 5යි. නෑ සෝරි 12නේ. 12ට 5යි. බෙදීම 12ට 10. දැන්
පරස්පර කරලා දැන් මං කිව්වනේ ස්ටෙප් දෙකයි තියෙන්නේ කියලා මෙහෙම ආවොත් ස්ටෙප් දෙකයි මොනවද පරස්පර කරා වැඩි කරා 12ට 5 වැඩි කිරීම 10ට 12 එයාට මෙයා කැපෙනවා මෙයා කැපෙනවා ලස්සනට උත්තරේ 2යි කියලා එනවා දැක්කනේ උත්තරේ 2යි කියලා එනවා රෙකෝඩ් ආයිත් බලන්න මොකක් හරි මිස් වුණාත් ආයිත් බලන්න හරි ඊළඟ ගාන මෙතනත් අර සීන් එකමනේ තියෙන්නේ ලොකු දෙයක් නැහැ වරහණක් තියෙනවා වරහණට මුල් දැන එහෙනම් වරහණ සුළු කරන්න ඕන බ්‍රැකට් එක පළවෙනිව සුළු කරන්න ඕන මෙයා සුළු කරන්නත් මෙයාව ඉම්ප්‍රොවර් ෆ්‍රැක්ෂන් එකක් කරන්න බෑ කොහොමද එන්නේ 904 කියලා එනවනේ 904 minus 305 into මෙයාවත් නිකන් ඒ කියන්නේ ඉම්ප්‍රොවර් ෆ්‍රැක්ෂන් කරන්න පළවෙනි මූව කරන්න ඕන දෙවෙනි මූව කරන්න ඕන එහෙම නීතියක් නැහැ ඔයාලට හැම එකම ඉම්ප්‍රොවර් ෆ්‍රැක්ෂන් කරන්න පුළුවන් වෙනස් තියෙන්නේ මේ ඕඩර් එක ෆලෝ කරන්න ඕන එහෙනම් මුවත් ඉම්ප්‍රොවර් ෆ්‍රැක්ෂන් දැම්ම කන්වර්ට් කරගමු නේ දේශිනි වැඩේ ඒතර 15ට 13 කියලා එනවා නේ 15ට 13 මුග වැඩිකම් 13යි දෙකක් එකතු කරන්න 15 හරි දැන් සාමාන්‍ය විදිහට සිම්ප්ලයි කරනවා නේ කොහොමද සිම්ප්ලයි කරා මම කෙලින්ම දැන් ගන්නවා මම වැඩි කර ඉන්නේ හරි 30 මෙතන එනවා 45යි කියලා උඩ මෙතන එනවා 20යි කියලා මේ පහෙන් මේ දෙන්න වැඩි කරොත් 20යි කියලා සමාන කරගෙන ඉන්න බෑ හරයන් දෙක ඩිනොමිනේටර් සමාන කරගෙන ඉන්න ඕන එතන මෙතන 12යි කියලා සෙට් වෙනවා ලස්සනට නේ 20යි හරි 12යි කියලා සෙට් වෙනවා අන්න වරහන 15ට 13 මෙතන මොනවද දෙන්නේ 33ක් කියලා සෙට් වෙනවානේ මෙතන 20යි වැඩි කිරීම 15 බෙදීම 13 එහෙමනේ සෙට් වෙන්නේ අදන 45ක් සෙට් වෙනවා 12යි හරි ඊට පස්සේ මට මෙතන මේ මුන්දලා සුළු කරන්න පුළුවන් නේ දැක්ක ගාම නිකන් බෙදලා යනවා වගේ නිකන් තේරෙනවා නේ බෙදලා යනවා වගේ තේරෙනවා මොකෝ කරන්නේ මට පහෙන් පුළුවන් නේ මෙයා කරන්න පහේව 4ක් උඩ තියෙනවා පහේව 3ක් මෙයාට තියෙනවා එතකොට කොහොමද එන්නේ 3 වරක් 3 බෙදීම 4 වරක් 13 කියලා එනවා නේ මුන්දනා සුළු කරන්න 99 මුන්දනා සුළු කරන්න කීයද 52යි නේ එතකොට මෙයාට එන්නේ මොකද්ද 99 යට 52 ඔන්න දැන් වරහන් දෙකක් දීලා දිනවා වරහන් දෙකක් දුන්නාම මොනවද කරන්නේ ඔබ බලාගෙන ඉන්නේ නැහැ වරහන් දෙකම එකපාර සුළු කරනවා කොහොමද වරහන් දෙකක් දුන්නොත් එක්ක මෙහෙම කරන්න පුළුවන් දැන් මං කිව්වනේ කොයි වෙලාවෙ වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට යන්න කියලා දැන් බැරිලක්වත් මේ වම් පැත්තෙන් දකුණු පැත්තට යන්නත් ඕන මේක ෆලෝ කරන්නත් ඕන වම් පැත්තෙන් දකුණු පැත්තට යද්දි පළවෙනිම අහුවෙන්නේ මොකද්ද මේ වරහන්නේ මේ වරහන සුළු කරලා ඉන්න ඊට පස්සේ දෙවෙනියට මේ වරහන සුළු කරත් අවුලක් නැහැ හරි හැබැයි හොඳම දේ තමයි වම් පැත්තෙන් යද්දි මෙයා වම් පැත්තෙන් යද්දි අහුවෙන පළවෙනි එකව සුළු කරලා ඉන්න එක නේ සිම්ප්ලිෆයි කරන එක left to right යද්දි පළවෙනිම අහුවෙන එක්කෙනා මේ රූල් එක ෆලෝ කරද්දි left to right උත් යද්දි පළවෙනිම අහුවෙන එක්කෙනාව සිම්ප්ලිෆයි කරගෙන හිටියන ලේසි දැන් ඒක අපි කරමු ඒ විදිහට යන එක ලේසි නැත්නම් එකපාරට අර එහෙම ගන්නත් පුළුවන් ඉතින් හැබැයි අපි අර ඕඩර් එක ෆලෝ කරමු මෙතන ඉම්ප්‍රොවර් ෆ්‍රැක්ෂන් යන තියෙන්නේ එයාව කන්වර්ට් කරන්න බෑ කන්වර්ට් කරාම 12 7/5 කියලා එනවා හරි 7/5 කියලා එනවා මෙතන 5/7 කියලා එනවා හරි 7ට 5 5ට 7 නුන මෙයා කැපෙනවානේ 1 1 මෙයාට මෙයා කැපෙනවා 1 1 දන මේ බ්‍රැකට් එක මෙහෙම තියාගමු දැනට අපි අර ඕඩර් එක ෆලෝ කරමු මෙතන 1යිනේ වරහන සුළුලදී 1 1 කියලා ලියා ගන්න ඊට පස්සේ මේ වරහන සුළු කරනවා දැන් මොකද දැන් තව මේ දැන් හරි ඉන්න අපි අත් මේක ලියා ගමුකෝ වැඩේ තේරුම් ගන්න හරි දැන් මෙතන ආයෙත් වරහනක් සෙට් වෙනවානේ බොඩ්මස් නීතිය ආයෙත් මෙතනින් යද්දි වරහන සෙට් වෙනවානේ එහෙනම් වරහන හදන්න වරහන හදද්දී පරස්පර කරා වැඩි කරා ධන 1 එතකොට 1යි 2යි කිව්වම දෙන්නේ වරහන සුළු වෙද්දි 3ට 2 හරි කොහොමද දෙන්නේ 5ට 2 කියලා එනවානේ ඒක ඔයගොල්ලෝ හිතින් හදාගන්න දැන් මේ ගණන් හදලා ඕක ලොකු දෙයක් නෙමෙයි හරි ඒ තමයි අවසාන උත්තරේ මෙයාට එන්නේ 5ට 2යි හරි දැන්
සෑහෙන කොටසක් ඉවරයි. දැන් තියෙන විභාග ගණන් වලට යන්න. හරි. දැන් තියෙන විභාග ගණන් වලට යන්න. විභාග ගණන් වලට යන්න තියෙන්නේ දැන්. විභාග ගණන් වලට යන්න තියෙන්නේ. මම බලන්න. විභාග ගණන් විභාගම නෙමේ විභාග ගාන ගොඩ දාන තැනට කියන්නේ අපි ඇවිල්ලා තියෙන අපිට දැන් බේසික් ටික පුළුවන් නේ දැන් නේ සුළු කිරීම දැන් තියෙන ප්‍රශ්න කරන්න ප්‍රශ්න කියන්නේ නිකන් මේ අර වගේ අපි කලින් කරා වගේ ප්‍රශ්න දාන විභාගෙට හැබැයි මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ මේවා ලොකු දේවල් නෙමෙයි මේවා හදලා මේ දැන් අල්ලගන්න කරන විදිය ක්‍රම අල්ලගෙන ආයෙත් ප්‍රැක්ටිස් කරන්න හරි පාස් පේපර් අරන් ප්‍රැක්ටිස් කරන්න පළවෙනි ගාන මේ ටියුට් නෝට් එකේ දාලා තියන්නේ ඒකේ අන්තිමට අවසානට තියෙන ගණන් සෙට් එකක් ඒකේ අර ABC කියලා තියෙන ටික ගණන් ටික නෙවෙයි අර නිදසුන් 4 කියලා තියෙන අච්චුපොතේම ගාන අච්චුපොත අපිට මේ ඕන හරිද අච්චුපොතෙන්ගුත් පේපර් එකට ගන්නවා කන්සෙප්ට් ඒතකොට අච්චුපොතේ ගණන් ටිකත් ඔක්කොම හදලා පේපර් ටිකත් හදලා තමයි විභාගයට යන්න ඕන ඒක බලන්න ඒක කියනවා ටැංකියකින් 4න් 5ක් sorry 5න් 4ක් 5ට 4 කියලා කියන්නේ සාමාන්‍ය අපි 5න් 4ක් ජලයෙන් පිරී තිබුණි දැන් මේ වගේ වාක්‍යයක් වගේ ප්‍රශ්න දෙනවා නම් භාග වලින් ඇඳ ගන්න ලස්සන මේ කියන්නේ රූපයක් ඇඳ ගන්න මේව ටැංකියක් තියෙනවා හරි ඒ කියන්නේ ඒක ඉක්මනට ඇඳ ගන්න ඕන ඇඳගත්තොත් ලේසි සාමාන්‍යයෙන් සමහර කට්ටිය ඉන්න අඳින්න නැතුව ගාන හදන හැබැයි මේ දැන් බහුතරයකට මට උනත් බෑ මුල් කාලේදී ඒකින්ද මේ රූපයක් යනවා වැඩේ කරමු ටැංකියක් 4න් 5ක ජලය පිරී තිබුණේ හරි මෙන්න මේ මෙහෙම ජලය තිබ්බලු මේකේ ජලය තියෙන්නේ හරි ජලය මේක 4න් 5ක්ලු හරි 4න් 5කට පිරලා තිබ්බලු මේ ලෙවල් එක හරි 4න් 5ක් ඊට පස්සේ මොනවද කියන්නේ ඉන් ලීටර් 350 පාවිච්චි කළ පසු හරි ලීටර් 350 පාවිච්චි කරාම ලෙවල් එක අඩු වෙනවනේ ලෙවල් එක අඩු වෙනවා ටැංකියේ 3න් 1ක් ඉතිරි වී තිබුණේ හරි දැන් මෙහෙම දැන් 350 ඔහොම තියනවානේ දැන් 350 දැන් මෙහෙම ලීටර් 350 ඔහොම අඩු වෙනවා ලෙවල් එක බහිනවා පල්ලෙහාට එතකොට ඒ කියන්නේ ලීටර් 350 පාවිච්චි වෙනවා කියලා ලීටර් 350 පාවිච්චි වෙනවා කියලා හරි ලීටර් 350 පාවිච්චි වෙනවා කියලා දැන් බලන්න ඒක එකයට 3ක්ලු එකයට 3ක්ලු මේ එකයට 3ක් ඒ කියන්නේ හරි පළවෙනියෙන් පටන් ගත්තේ තිබ්බා 4ට 5ක් පිරීලා ජලය ඊට පස්සේ ලීටර් 350ක් පාවිච්චි වුණාලු ලීටර් 350 පාවිච්චි වුණා ටැංකිය බැස්සලු එකයට 3කට දැන් අපි අහන පළවෙනි ප්‍රශ්නේ පාවිච්චි කර ඇති ජලයේ ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද කියලා අහලා තියෙනවා මුළු ටැංකියෙන් කවර භාගයක්ද ඒ කියන්නේ පාවිච්චි වුණාන ජලය මේ මිලිලීටර් 350ක් කියන්නේ කොච්චරද ඒක භාගයකින් අපිට කියන්න කියලා කියන්නේ එතකොට දැන් ලීටර් 350ක් වැඩේට ගාව ගන්න එපා භාගයක් ගැන නහන්නේ එතකොට භාග වලින් වැඩේ කරන්න භාග වලින් වැඩේ කරනවා නම් දැන් බලන්න මම නිකන් මෙහෙම කියන මේකේ නිකන් අර සීන් එකම තමයි ඔයගොල්ලෝ පොඩි කාලේ හදපු ගණන් වල තමයි මෙතන තියෙන්නේ නිකන් උදාහරණයකට ගත්තොත් අපි හිතමු ලීටර් 500ක් තිබ්බා හරි නිකන් වීලුවට හරි මේ ඇත්තටම නෙමෙයි මම උදාහරණයකට කියන්නේ ලීටර් 500ක් තිබ්බා 350 පාවිච්චි කරාම කීයද ඉතුරු වෙන්නේ කීයද ඉතුරු වෙන්නේ කීයද 150 නේ ඉතුරු වෙන්නේ ලීටර් මෙතනට එද්දි බහිද්දි එතකොට මේ දෙන්නගේ වෙනස නේද අහන්නේ ඒ වගේ තමයි මෙතනත් භාග දෙකේ වෙනස ගන්න ඕන අපි මේ දෙන්නගේ වෙනස ගත්තා නම් අපිට මේ භාගේ හම්බ වෙනවනේ මේ අදාළ මේ පාට කරපු කොටසේ භාගේ හම්බ වෙනවා එතකොට කොහොමද කරන්න ඕන පළවෙනි ප්‍රශ්නේ 4ට 5න් අඩු කරන්න ඕන 1ට 3 හරි දැන් සුළු කරන්න තියෙන්නේ බේසික් හරි සුළු කරන්න කොහොමද දෙන්නේ 3 කියන එක නා මුගෙන් වැඩි කරනවා 5 කියන එක නා මුගෙන් වැඩි කරනවා හරි 1ට 3
මෙයාගෙන් 5ක් වැඩි කරලා මෙයාගෙන් 5ක් වැඩි කරනවා. හරි. කොහොමද එන්නේ? 12 මෙතන 5යි. 15යි sorry. මෙතන 5යි මෙතන 15යි. කියන 7ට 15 කියලා එනවනේ ලස්සනට. හරිද කරපු විදිය? හරි. කරපු විදිය හරි. ඊට පස්සේ මොනවද කරන්නේ? එතකොට මේක තමයි අවසාන උත්තරේ. මේ මොකද්ද? මේ භාගය. මේ කොටස මේ භාගයක් විදියට ලිව්වොත් මේ කොටස හම්බ වෙනවා. ඒක ගන්න විදිය තේරුණා. ඒක මම ආයෙත් කියන්න. පිරලා දීදී මෙච්චර භාගයක් ප්‍රමාණයක් තිබ්බා. 350ක් පාවිච්චි කරාම මෙච්චර භාගයක් ප්‍රමාණයක් තිබ්බා. ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ අහන්නේ මේ කොටස භාගයක් වශයෙන් අපිට නිරූපණය කරන්නලු. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරන්න වැඩේ හරිනේ. එතකොට ඒක තමයි මම කරේ. අඩු කරා ලස්සනට උත්තරේ. අඩු කරගෙන ගියා. බේසික් මේ බේසික්. ඊට පස්සේ මොකද කරන්නේ? ටැංකියේ ධාරිතාවය සොයන්න කියලා කියනවා. හරි. බලන්න මෙතන තමයි පරිවර්තනය කිරීම ගොඩාක් වැදගත් වෙන්නේ. බලන්නකෝ. දැන් අපි දන්නවා මොකද්ද? මේ තියෙන්නේ මිලිලීටර 350 නේද? ලීටර 350 නේද මේ තියෙන්නේ? ඇයි ඒ? මොකද මේ කොටසටනේ අපි කිව්වේ මේ කොටසත් 350 මේ 350 ලීටර මේ කොටසත් හරිද? මේ කොටස මේ පාර්ට් එක මේ රීජන් එකත් 7/15 නේ. ඇයි අපි මේ දෙන්නගේ අඩු කිරීමෙන් මේක ගත්තේ නේ? එතකොට මම දන්නවා දැන් සාමාන්‍ය ඇරෝ එකක් තමයි දාගන්නේ. අපි දන්නවා මේ 7/15 කියන එක equal වෙනවා කියලා කියන්න පුළුවන්. ඇරෝ එකක් දාගත්තත් අවුල නැහැ. ඇරෝ එක දාගන්න එක set ලීටර් කියලා කියන්න පුළුවන් නේද? මේ පෝෂන් එක මේ පෝෂන් එක මිලිලීටර 350ක් කියලා කියන්න ලීටර් 350ක් කියලා කියන්න පුළුවන් නේ. දැන් මොකද්ද කියන්නේ? ටැංකියේ ධාරිතාවය සොයන්න කියලා කියනවා. ටැංකියේ ධාරිතාවය සොයන්න කියන්නේ ජලය පිරලා තිබුණා. හරි, කමන්නේ. ජලය පිරලා තිබුණා. ධාරිතාවය කියන්නේ කොතරම්ද? 5න් 5ක් නේ සම්පූර්ණ ටැංකියනේ. සම්පූර්ණ ටැංකිය කියන්නේ 5න් 5ක්. හරි. වතුර පිරලා තිබ්බ 4න් 5ට. හරි. වතුර 350 පාවිච්චි කළා එකයට දුන්නකටත් බැස්සා. ඒකත් හරි. හැබැයි ටැංකිය ධාරිතාවය හොයන්න කියන්නේ එතකොට 5ට 5ක් නැත්නම් එකක් කියලා ගන්නත් පුළුවන්. 5ට 5 කියලා ගමු. එතකොට ඒක නිකන් තේරෙනවා. හරි. දැන් මෙයාව මේ කොටස තියෙන්නේ මේ භාගේ අපි හරවන්න ඕන 5ට 5කට. හරි. 5කට 5කට හරවද්දී අපි වැඩි කරලා හො බෙදලා සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නේ 5කට 5කට. එතකොට මෙයාවත් ඒ කරන දැන් මෙයාව වැඩි කරනවා නම් මෙයාවත් වැඩි කරන්න ඕන. මෙයාව බෙදනවා නම් මෙයාවත් බෙදන්න ඕන. නිකන් සමීකරණයක් වගේ තමයි. ඒක බලමු කොහොමද මෙයාව 5ට 5කට කොහොමද කන්වර්ට් කරන්නේ. බලමු. මට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. ඒක කරන්නේ මෙහෙමයි. මෙහෙම භාගයක් අරගෙන හරි මෙයාව 5ක් කරන්න නම් හරි මෙයාව 5ක් කරන්න නම් මම මෙයාව මෙයා 5ක් කරනවා මම 15න් වැඩි කරනවා. මොකද එකක් ගන්න එපයි. ඊට පස්සේ මම 5කින් වැඩි කරනවා. හරිනේ මේ දෙන්න කැපිලා ගියාම එකක් වෙනවනේ නේ. මට ඕන මොකද්ද? මට ඕන ටැංකියේ ධාරිතාවය ගන්න. ධාරිතාවය කියන්නේ 5ට 5 සම්පූර්ණ කොටසක්. දැන් සම්පූර්ණ කොටසම 5ට 5යි. ඒකෙන් තමයි ජලය 4ට 5ක් පිරුනේ. නෑ. දැන් සමහර කට්ටිය ගනි 4ට 5 මේක 4ට 5ට කන්වර්ට් කරනවා. එහෙම බෑ. මේක ධාරිතාවය වණ්ඩි කියන ධාරිතාවය කියන්නේ 5ට 5. එතකොට මොකද්ද කරන්නේ? මම 5ට 5ට මෙයාව කන්වර්ට් කරනවා. මෙතන මෙයා කැපෙනවානේ. මෙතන 5ක් යදෙනවා. මෙතන මම මොනවද කරන්නේ? මෙතන 7 මෙතන 5. දැන් බලන්න 4ට 7 කැපෙනවා. 4 හැදෙනවා 15ට 15 කැපෙනවා. ඒ කැපෙන විදිහ ගණන් හදලා මේ වගේ ගණන් හදද්දී මේක සුපිරියටම පදම් වෙනවා. මේ 4 7 කැපෙනවා 15ට 15 කැපෙනවා. හරි? 4 7 කැපෙනවා 15ට 15 කැපෙනවා. කැපිලා මේක 5ට 5 කරගන්න බලන්න. මොකක් හරි දිල් මට්ටයක් දාලා. මේක තමයි මම කරේ. එතන මම 15ට 15 කැපෙනවානේ. හරි. මෙයාට මෙයා කැපෙනවානේ. දැන් මොකද්ද අපි කරේ? මෙයාට කරපු ටික මෙයාටත් කරන්න ඕන අපි. අපි 15ට 5න් වැඩි කරලා 7ට 5න් වැඩි කරානේ. ඒකනේ කරේ නේ? මම පැත්ත මාරු කරලා දෙන්නම්.
ඒකනේ මුඩු කරේ නේ. එතකොට මෙතන ඉතුරු වෙනවා 5ට 5ක්. මෙතන එක මෙතන කීයද 7ක් තියෙනවා නේ. මීටර 70 මේක සුළු කරගද්දි මේ 7 ආයි 10ක් කියලා ගන්න පුළුවන් නේ. 10ක් කියලා ගන්න පුළුවන් නේ. එතකොට 10යි ලීටර් වරක් මෙතන 75යි නේ. 750යි ලීටර් සෝරි මේ 5ට 5 කියන්නේ 750යි ලීටර්. මේක තමයි ධාරිතාවය. සම්පූර්ණ ධාරිතාවය 750යි ලීටර්. මේක තමයි උත්තරේ. ආයිත් කියනවා ටැංකිය ධාරිතාවය හොයන්න කියනවා. ටැංකිය ධාරිතාවය. හරි. දැන් අපිට මේ උත්තරයක් ආවනේ. මේ උත්තරේ මොකක්ද ඒගොල්ලෝ ඇහුවේ? මේ කොටස. මේ කොටස ඒගොල්ලෝ දීලා තිබ්බ දත්තයක් 350 ලීටර් කියලා. ඒතකොට මම මොනවද කරේ? පොඩි සම්බන්ධතාවයක් ගොඩනගලා ඊතල් කැලක් ගහලා. ඒතකොට මම දන්නා මේ 7ට 15 කියන්නේ මිලිලිටර් 350යි. හරි. ඒක හරි ගියමුකෝ. ටැංකිය ධාරිතාවය හොයන්න කියලා කියන්නේ. ටැංකිය ධාරිතාවය හොයන්න. අපි දන්නා දැන් මේ ටැංකිය සම්පූර්ණ ධාරිතාවය ගත්තොත් දැන් මෙතන වතුර 4ට 5ක් පිරලා නම් සම්පූර්ණ ටැංකිය කීයද? සම්පූර්ණ ටැංකිය 5ට 5යි. එකක් සම්පූර්ණ එකක් නේ. මේ කොටස ගත්තොත් නිකන් උදාහරණයක් ගත්තොත් මේක නිකන් ටැංකියෙන් 5 මේ 5න් එකක් වගේ. සම්පූර්ණ ටැංකියම කීයද? 5න් 5ක්. එතකොට මොනවද කරන්නේ? 5න් 5කට මේක පැත්ත හරව ගන්නවා. මේ පැත්ත හරවද්දි මෙයාට කරන දේ මෙයාටත් කරනවා. එතකොට මම මොනවද කරේ? 5ට 5ට කරගන්න නම් මම මෙයාව 7 වැඩි 15න් උයි 7න් උයි වැඩි කරා. එයාගේ පරස්පරයෙන් වැඩි කරද්දී මොනම සංඛ්‍යාවක් එයාගේ පරස්පරයෙන් වැඩි කරද්දී එකයි. පරස්පරයක් අරගෙන මෙතන ආයෙත් 5න් 5ක් අරගත්තා. හරි? ඒක මෙයාටත් කරා. මේ කරපු දේම මෙයාටත් කරා. මෙයාට කරද්දී ලස්සන සුළුලා එනවා උත්තරේ. ඊළඟට දෙවෙනි ගාන ඉංග්‍රීසි මීඩියම් කට්ටියගේ මේක යනවා. හරි. එයා කියනවා ඉඩමක් තියනලු. ඉඩම අපි ලස්සන කොටු කැල්ලකින් ගහගමුකෝ නේ. ලස්සන කොටු කැල්ලකින් ගහමුකෝ ඉඩම නොම ඉඩම තියෙනවා. ඉඩමෙන් 7න් 3ක් ප්‍රදීප්ට අයිති. දැන් ඉඩම කියන්නේ මොකද්ද? 7න් 7ක් නේ. ඒක නිකන් සාමාන්‍ය අදහස ගන්න. ප්‍රදීප්ට මේ ඉඩම ඒක ඕනෙත් නැහැ. ප්‍රදීප්ට අපි දීලා තියෙන එක මාක් කරමු. මෙතන ප්‍රදීප් ඉන්නවනේ. මේ අපිට මේ කොටස් 3න් 7ක් කියලා ඉඩමේ ඒකෙන් කියන්නේ ඉඩමක් තියෙනවා. ඉඩමෙන් 3න් 7ක් ප්‍රදීප්ට අයිති. හරි. ප්‍රදීප්ට අයිති. ඔහු එම ඉඩමේ ඔහුට අයත් නොවූ කොටසින් 4න් එකක් මිලගෙන මුල් ඉඩම යා කර ගනී. හරි. දැන් මේ ප්‍රදීප්ට අයිති කොටසනේ. ප්‍රදීප්ට අයිති නැති කොටස මොකද්ද? මේක ප්‍රදීප්ට අයිති නෑ. හරි. ප්‍රදීප්ට අයිති නෑනේ. එතකොට මේ ඉතුරු කොටස කියන්න පුළුවන් බැලු බැලමට මූව දැක්කෙද්දි. මූව දකිද්දි ඉතුරු කොටස කියන්න පුළුවන් නේද? මොකද 7ට 7 කොහොමද ගත්තේ ඒක? ඒකනේ ප්‍රශ්නේ. දැන් මෙතන මේකෙන් කියන්නේ මොනවද? එයාට ඉඩමෙන් දැන් කොටස් 7ක් තිබ්බොත් නිකන් මෙහෙම ඔළුවට සිම්ප්ලි දාගන්නද කොටස් 7ක් තිබ්බොත් 3ක් අයිති. හරිද? ප්‍රදීප්ට. එහෙනම් ඉඩමේ සම්පූර්ණ කොටස් 7ක් තියෙනවානේ. එතකොට ඉතුරු කොටස් කීයද? 4යි. එහෙමත් ගන්න පුළුවන්. නැත්තම් මෙහෙම භාගයක් දුන්නත් එහෙනම් මූව මෙහෙම මාක් කරගන්න සම්පූර්ණ ඉඩම. එහෙම මාක් කරාම මුගේ මූ අඩු වුණාමනේ මේ කොටස එන්නේ. මාවික් කියනවා එක්ක මෙහෙම මෙහෙම ගේම ගහගන්න. මෙහෙම අනුපාතයක් දීලා මෙහෙම ඉඩමක් මොකක් හරි දුන්නොත් මෙහෙම සම්පූර්ණ මෙතන කොටස් 7ක් තියෙනවා. 7න් 3ක් මුඩ අයිති. එහෙනම් මේක ලස්සනට අරගෙන ගහගෙන කොටස් 3ක් මේ දින ඒ කොටස් 3. මේ සම්පූර්ණ කොටස් 3. දැන් මෙතන සම්පූර්ණ කොටස් 7ක් තියෙනවානේ. එහෙනම් මෙතන කොටස් 4ක් තියෙනවා. ඉතුරු කොටස් 4. ඉතුරුලා දෙන කොටස් 4. එයා මෙහෙම ලියනවා. එහෙමත් ගන්න පුළුවන්. නැත්තම් මේක මේ සම්පූර්ණ කැල්ල අරන් මෙයාව දැන් මෙතන භාගයක් දෙනානේ. ඒ භාගය සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කළා මුගෙන් අඩු කරනවා. එහෙමත් ගන්න පුළුවන්. අලුවක් නැහැ. කොහොමවත් එකයි. ඊට පස්සේ
දැන් ඒක කියනවද ගානෙන් මෙන්න මේකෙන් 4න් එකක්. දැන් අපි ඉගෙන ගත්තනේ 4න් එකක් කියන්නේ මොකද්ද? වැඩි කිරීමක් නේ. එතකොට මෙයාව 4න් වැඩි වෙනවා. 4න් වැඩි වෙනවා. එතකොට එකයට 7ක් කියලා එනවා. පළවෙනි උත්තරේ. පළවෙනි අහන්නේ ප්‍රදීප් මිලදිගත් ඉඩම් කොටසේ මුළු ඉඩම් කවර භාගයක්ද කියලානේ. එහෙනම් ඒක හරි. ඊට පස්සේ මුළු ඉඩමෙන් අඩකට වඩා දැන් ප්‍රදීප්ට සතුව ඇති බව පෙන්වන්න. දැන් ප්‍රදීප්ට අයිති වෙනානේ මෙන්න මේ වගේ කොටසක්. මේක කීයද? එකයට 7යි. හරි. එකයට 7යිනේ. එතකොට මෙතන 3ට 7 කියන එක කෙනා එකයට 7 කියන එක එකතු වුණාම ප්‍රදීප්ගේ සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය එනවනේ අයිති වෙත්ත 3ට 4. කොහොමදත් මේ අඩකට වඩා ඉඩම වැඩිනේ. කොහොමද ඒක අඩකට වඩා කියලා පෙන්වන්නේ? හරි. දැන් ඉඩම මෙහෙමයි කරන්නේ. මේ සම්පූර්ණ ඉඩම් කොටස බෙදෙනවා යාට අයිති වෙච්ච ප්‍රමාණය. ඊට පස්සේ භාගයකට වඩා වැඩි උත්තරයක් එනවා නම් එතකොට ඒක තමයි අඩකට වඩා කියලා පෙන්වන්නේ. දැන් මෙහෙම 7ට 7 කියන එක බෙදුවොත් 4ට 7න්. හරි? එතන කොහොමද දෙන්නේ? පරස්පරය 7ට 4. කොහොමද දෙන්නේ? 7ට 4 කියලා එනවා. තව තියෙන නෑ අන්තිම ප්‍රශ්න දෙකක් තියෙන්නේ. තව ප්‍රශ්න දෙකක් ඔය ප්‍රශ්න දෙකක් තියෙනවා. තව පැය කාලක් නෑ විනාඩි 15ක් 10ක් වගේ. නෑ අවුලක් නෑ. මොනවද කරන්නේ? හරි. එහෙනම් අපි හරි එහෙනම් අපි මේ 2017 ගාන පොඩ්ඩක් බලමු. ඒ කියනවා නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇතලු. අපි පළවෙනි ඇඳලා බලමුකෝ ෆිගර් එක රූපේ අඳිද්දී එහෙම ටැංකිය මෙහෙම කොටුවක් ගහගමු. කැමති විදිහක් ඔයාලට පුළුවන් විදිහ ඩයග්‍රෑම් එක අඳට අවුලක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා ටැංකිය ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තට ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිත කරේ කියලා. එතකොට මේ කොටුවේ මේ ටැංකියෙන් එක ප්‍රමාණයක් 10න් එකක් මොනවටද? 10න් එකක් ගෙවත්තට මම මේ පැත්තෙන් ලියන්නම් ගෙවත්තට. හරි 4න් එකක් නෑමට ඔම ලියාගත්තා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ ගෙවත්තට ජලය දැමීමට සහ නෑමට භාවිතා කරන්න ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක්දයි සොයන්න. ඒ කියන්නේ මේ සම්පූර්ණ කොටසනේ අපිට කියන්නේ. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව. ඇඩිෂන් එක. කොහොමද ගන්නෙ? 1/10 plus 1/40 එක එකතු කරන්න තියෙන්නේ. කොහොමද ගන්නෙ? ෆෝවලින් අපි ඩිනොමිනේටර්ස් දෙක ඉක්වල් කරගන්න බෑ. ඒ කියන්නේ හරයන් දෙක සමාන කරගන්න බෑ. එතකොට ෆෝවලින් මේ පැත්ත මල්ටිප්ලයි කරනවා උඩ යටයි. මෙතන 10 වලින් මල්ටිප්ලයි කරනවා. ඊට අපිට නා 14/40 කියලා. තව සිම්ප්ලිෆයි කරන්න පුළුවන් නේ. 7/20 කියලා ලියන්න පුළුවන් නේ.
සුළු කරලා 7-8-20 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ රෝමන් අංක 1 දෙවෙනි ප්‍රශ්නේ. ඒගොල්ලෝ ඊට කලින් එකක් කියනවා ටැංකිය ඉතිරි වන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිත කරේලු. එතකොට ඉතිරි වන ජලය මේ කොටසනේ. මේ කොටසින් 13න් 4ක්. දැන් අපි දන්නවා ඉතුරු වෙන කොටස කීයද? ඉතුරු වෙන කොටස මෙයාගෙන් අඩු කරාම හම්බෙනවානේ සම්පූර්ණ 20ට 20ක්. පළවෙනි උත්තරේ අඩු කරාම ඉතිරි කොටස අප වෙනවා 13ට 20 කියලා. මේ කොටසෙන් මේ කොටස තමයි ඉතිරි වෙලා තින්නේ දැන්. මේ කොටසෙන් ඒගොල්ලෝ කියනවා 13න් 4ක්. දැන් අපි 13න් 4ක් 5න් 4ක් ඒ හැම එකෙම කියන්නේ මල්ටිප්ලිකේෂන් එකක් වැඩි කිරීමක් ගැන. ඒ හල් නයන් ඔෆ් ෆන්ක්ෂන් එක තමයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ මල්ටිප්ලිකේෂන් එකක්. එහෙනම් මෙතනත් මේ ඉතිරි වෙන කොටසෙන් 13න් 4ක්. ඒ කියන්නේ මේ රිමේනින් පාර්ට් එකෙන් මල්ටිප්ලයි කරන්න ඕන 4/13. මේ 13 කැපෙනවා. එතකොට 4/20 කියලා එන්නේ. 4ට 20 සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. සුළු කරන්න පුළුවන්. 1යි 4යි 5යි 1ට 5යි. දෙවෙනි උත්තරේ. හරි. තුන්වෙනි එක. ඒගොල්ලෝ කියනවා දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න කියලා. දැන් අපි දන්නවා මේ කොටස මේ දෙන්න එකතුවනේ 7ට 20 මේ දෙන්න එකතුව. දැන් මෙතනින් තව කොටසක් පාවිච්චි වුණානේ. මම 1ට 5 නැතුව 1ට 4ට 20 කියන එකම ගන්නම්. එතකොට එකතු කරන්න ලේසි වෙන හින්දා. එතකොට මේ කොටස කීයද? මේක තමා ගන්නෙ ඇඳුම් සෝදන්න මේ කොටස. ඒක අපි හැදුවානේ. හරි. එතකොට මේ කොටස කීයද? මේ කොටස අපිට ආවා 4ට 20 කියලා. ඇඳුම් සෝදන්න. එතකොට මේ ඔක්කොම මෙයයි එකතු කරාම අපිට එනවා පාවිච්චි වුණ ටැංකිය පාවිච්චි වුණ ජල ප්‍රමාණය. හරි යූස් වෙච්ච ගාන අපිට හම්බ වෙනවා. එතකොට 11/20 කියලා එනවා නේ. 7/20. මේ මොනටද පාවිච්චි වුනේ? මේක ගෙවත්තටයි නෑමටයි. ගාඩන් එකටයි බේදින් වලටයි. මේ කොටස ඇඳුම් සෝදන්න අපි හැදුවා ගාන. මේ ඔක්කොම එකතු කරාම 11/20 කියලා එනවා. මම මෙතන 1/5 කියලා සිම්ප්ලිෆයි කරලා මේක ගත්තේ මේ අර මෙතන ඇඩ් කරන්න ලේසි වෙන්න. ඊට පස්සේ අපිට කියන්නේ උත්තරේ මේක නෙමෙයි උත්තරේ. දැන් ටැංකිය කවර භාගයක් ජලයෙන් පිරී තිබේද? අපි දන්නා 20ට 20 තමයි සම්පූර්ණ ටැංකියේ ජල ප්‍රමාණය. සම්පූර්ණ ජලය පිරලානේ. 20ට 20 ඍණ 11ට 20. ඒ කියන්නේ 9ට 20. ඉතිරිලා තියෙන ජල ප්‍රමාණය. මෙතන මේ පාට කරලා තියෙන්නේ ඉතිරිලා තියෙන ජල ප්‍රමාණය. හරි. මෙයා කීයද? 9ට 20. ඊළඟ ගාන. එතකොට මේක තමයි උත්තරේ. හතරවෙනි ගාන බලමු. රෝමන් අංක 4. මෙතන ලියමු. තවත් ජලය ලීටර් 500ක් මුල්තැන් ගෙහි අවශ්‍යතාව සඳහා භාවිත කළ විට ටැංකියෙන් 4න් එකක් ජලයෙන් පිරී පවතී. ඊට පස්සේ ඒගොල්ලෝ අහන ටැංකියේ ධාරිතාවය ලීටර වලින් සොයන්න කියලා. එනත් හරි. දැන් ඒගොල්ලෝ කියන්නේ තවත් දැන් අපි දන්නේ කොතරක්ද කියලා. මේ ටැංකියේ ලීටර් 500ක්
පාවිච්චි වුණොත් හරිද මීටර් 500ක් පාවිච්චි වුණොත් මෙන්න මේ කොටස ලීටර් 500ක් පාවිච්චි වුණොත් මේ කොටස ඉතිරි වෙන කොටස 4න් එකක් කියලා කියනවා හරි ලස්සනට නේද දැන් අපි දන්නවා මේ සම්පූර්ණ කොටස 11ට 20යි මෙතන මිලිලිටර් 500ක් තියෙනවා ඒ ඔක්කොම එකතු වුණාම 4න් එකක් ඉතුරු වෙනවා කියලා කියනවා හරි ඒක අපි පොඩි සමීකරණයකට ගමු මිලිලිටර් 500 ධන 11ට 20 එක හදන්න මෙහෙමයි 11ට 20 මේ දෙක පාවිච්චි වුණානේ අපි මෙහෙම ගමුකෝ එක්කෝ මේ 20ට 20 කියන එක ඒකෙන් අඩුනොත් මේ 11ට 20 කියන එකයි ධන 500යි ලීටර කියන එක හරිද ඒකෙන් එකට 4ක් එනවා කියලා කියන්නේ ඒගොල්ලෝ මේක හදන ඉදි බලන්න මෙතනින් සෙට් වෙනානේ කීයද මෙතන සෙට් වෙනා 20 මේ වරහන සුළු කරන්න ඕන 11ට 20 ඉන්න 500යි ලීටර 20ට 20 සමාන 1ට 4 සුළු වෙනවා මේ දෙන්න දැන් 9ට 20 ඍණ 1ට 4 මේ 1ට 4 මෙහාට ඇවිල්ලා මේ ලීටර් 500 හැපතට යනවා දැන් මේගොල්ලෝ සුළු කරනවා සුළු කරද්දී මම මේක මේ හරියෙන් ලියන්න සුළු කරද්දී හරි මේ 4 වෙනි ගානේ සුළු කරද්දී 9 20 දැන් අපිට හරයන් දෙක සමාන කරගන්න ඕනේ එතකොට 5ට 20 කියලා ගන්න වෙනවා එයා මිලිලිටර් 500කට සමාන වෙනවා එතන 4ට 20 කෙනෙක් කෙනා සමානයි මිලිලිටර් 500 හරි හරි එතකොට අපි දන්නවා මේ මේ ටිකත් මකන්න 4ට 20 කියන ප්‍රමාණය මිලිලිටර් 500ක් තියෙනවා අපේ අහන්නේ මොකද්ද ටැංකිය ධාරිතාවය සම්පූර්ණ එක ටෝටල් වොලියුම් එක දැන් මෙතන තියෙන්නේ මොකද මෙතන තියෙන්නේ 4/20 4ට 20 සම්පූර්ණ අපි කැපැසිටි එක කොච්චරද ගත්තේ සම්පූර්ණ ධාරිතාවය 20ට 20 එහෙනම් මෙයා 20ට 20 කරන්න ඕන 20ට 20 කරන්න නම් මේ උඩ ලවය නැත්නම් නියුමරේටර් එක 20 කරන්න ඕන මෙයාට කරන දේම මෙයා මේ පැත්තට කරන්න ඕන එහෙනම් මොකද කරන්න ඕන මේ පැත්ත 5න් වැඩි කරන්න මේ පැත්තත් 5න් වැඩි කරන්න එතකොට බලන්න ලස්සනට එනවා මෙතන 20 යට 20 කියලා එනවා මොකද 5යි 4යි වැඩි වුණා 20යි නේ මෙතන මොනවාද මෙතන 2500යි ලීටර කියලා එනවා එතකොට බලන්න සම්පූර්ණ ධාරිතාවය අපිට හම්බුණා අපි මේ 20 මේ 4ට 20 කියන එක 20ට 20 වලට කන්වර්ට් කරා පරිවර්තනය කරා එතකොට ලස්සන උත්තරය එනවා එතකොට මේ 2500යි කියලා එන උත්තරය තමයි සම්පූර්ණ කැපැසිටි එක එතකොට 2500 ලීටර තමයි උත්තරේ ඕක තමයි ගන්න හරි ඉතින් සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරා පාඩම ප්‍රශ්න ඇති සමහර ළමයින්ට හැබැයි මම හිතන්නේ මේ සෑන්ඩ් එක්ස්ප්ලেইন කරා ඉතින් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් උත්තර දෙන්න රිප්ලයි එකක් දෙනවා ඒ වගේම ඉස්සරහට දැන් ගණන් දෙක තුනක් හදුවා මදිනේ ඩිස්කෂන්ස් ගේනවා තව ඔයගොල්ලන්ට මොන හරි බැරි පාඩම් තියෙනවා නම් රික්වෙස්ට් එකක් දාන්න අපි ඒක බලන්න වීඩියෝ එකක් ගේන්න අදට එච්චරයි එහෙනම් අපි ආයෙත් හම්බෙමු